හායි ගයිස් ඉතින් ඔන්න අදාරංග වෙලා තියෙන සුපිරිම ඇප් එකක්. මේක ඇප් එකක් විතරක් නෙමෙයි මේකේ සයිට් එකකුත් තියෙනවා. Apple phone use කරනවා නම් සහ Android use කරන දෙගොල්ලොන්ට මේ ඇප් එක use කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේදී ඔයාට බැංකුවටම ගන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ බැංකුවටම ගන්න ඕනේ නෑ කියන්නේ මේකේ රීලෝඩ් විදියට ඔයාට ගන්න පුළුවන්. ලංකාවේ ඕනම SIM එකක් තියෙනවා නම් Airtel ද Mobitel ද Hutch ද Dialog ද ඕන SIM එකකට ගන්න පුළුවන්. මේකෙන් earn කරන සල්ලි කියන්නේ රීලෝඩ් එකක් විතර ගන්නත් පුළුවන්. බැංකුවටම ගෙන්න ගන්නත් පුළුවන් ඔයාට. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මෙන්න මේ තීන ටික තමයි මම අද කතා කරන්න යන්නේ. ඊට කලින් මෙන්න මේ ටික ඔයා හරියට දැනගන්න ඕන. මේක ස්කිප් කරලා නම් යන්න එපා. ස්කිප් කළා මේක වැඩක් නෑ. මෙන්න මේ කොටස අනිවාර්යෙන් මේක දැනන් ඉන්න ඕන. විද්‍රෝ කරන සීන් එක අපි පස්සේ කතා කරමුකෝ. කොහොම හරි වට රීලෝඩ් එකක් හරි මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් මහලුකු දාරානිපාත වැඩ නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මේක අහගන්නකෝ. නැත්තම් මේක අහන්න නැතුව ඔයා ගියොත් මොකද ඔයාට මේක මැදදී විහිළුවක් වෙන්න පුළුවන්. මේ ඇප් එක විහිළුවක් වෙන්න පුළුවන් ඔයාට මැදදී මේක හරියට අහන් ගියේ නැති වුණොත්. හරි. මුලින්ම මෙන්න මේ ටික තමයි ඔයා දැනගෙන ඉන්න ඕන. දැන් අපි මේකට ලොගින් වුණා රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පැය 24ක් වගේ යනවා මේකේ ටාස්ක් හම්බෙන්න. ඒක හොඳට මතක තියාගන්න. මේක අර ටාස්ක් කිව්වට මේක අර මේ අපි වෙන්ද කරන ටාස්ක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඔයාලට මුලින්ම මේක ලැබෙන්නේ සරල සර්වේ ටාස්ක්. අර ඒ දවස්වල මම රිවිව් කරනවා වගේ පරණ මම රිවිව් කරලා තියෙන වීඩියෝ බලලා දිනනවා නම් අන්න ඒ වගේ හම්බෙන්නේ මුලින්ම. ඒව කළාට පස්සේ තමයි ඔයාට හම්බෙන්නේ find product එකක් ගැන ටාස්ක් හම්බෙන්නේ ඔයාට ඊට පස්සේ. මෙන්න මේවට තමයි ඔයාට ගොඩක් සල්ලි ගෙවන්නේ මෙන්න මේ ඇප් එකේදී. ඊට පස්සේ කියන්න ඕන මේක 2012 වසරේ ඉඳන් තමයි අවුරුදු 14ක් මේ වෙද්දි මිලියන 6කට වඩා මේකේ කන්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. එතකොට මේකේ ප්‍රධාන අරමුණ තමයි ලෝකයේ විවිධ රටවල ආර්ථික දත්ත, බඩු මිල සේවාවන් වල තත්ත්වය රැස් කරන ලොකු සමාගම් වලට සහ සංවිධාන වල ලබා දීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මේකේ බඩු වල මිල මේ ප්‍රොඩක්ට් එක මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද අන්න ඒවා තමයි මේකේ හරියටම අපිට ටාස්ක් විදියට කරන්න තියෙන්නේ. මේකේ සල්ලි ගෙවන ලෙජිට් ඇප් එකක් කියලා මේකේ ලෝකෙම ලිගන්න. මොකද මේකේ මිලියන 6කට අධික යූසර්ස්ලා ප්‍රමාණයක් යූස් කරනවා. මේක ඔයා අනිවාර්යෙන් නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න ඕන. මොකද ඔයාට අලුත් ටාස්ක් එකක් ආපු ගමන් මේක දැනගන්න ඕන සහ කරන්න ඕන. ඔයා ඒකින්ද නොටිෆිකේෂන් එක ඔන් කරලා තියාගන්න. මේක ඔයා ටවුන් එකට ගියොත් ඔයා ටවුන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. මේක මේ ගේ ඇතුළේ ඉඳන් මේ වැඩේ කරන්න බෑ. සාමාන්‍ය ලොකු ටාස්ක් කරනවා නම් ඔයාට ගේ ඇතුළේ ඉඳන් කරන්න බෑ. මේක find the product නේ තියෙන්නේ. ළඟ තියෙන ෆුඩ් සිටි එකට අනිවාර්යෙන් යන්න වෙනවා මේ වැඩේ කරන්න නම්. ඉතින් ඒකින්ද තමයි මේක අහගන්න කිව්වේ මම පිළිවෙලට. තව දෙයක් ඔයාට කියන්න ඕන මම මේ දවස්වල නිකන් කල්පනා කරනවා ෆුඩ් සිටි එකට මිනිස්සු වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි ගමු කාගීල්ස් එක. කාගීල්ස් එකට ගියාට පස්සේ ඒකේ මිනිස්සු මේ ප්‍රොඩක්ට් අරගෙන ඒකේ ෆොටෝ ගහනවා. මම කල්පනා කරනවා මොන මගුලක්ද මූ කරන්න කියලා. ෆොටෝ ගහන ඌ ඒකේ ප්‍රොඩක්ට් ටික අරගෙන ෆොටෝ ගහනවා. බලනකොට මෙන්න මේ වගේ දෙයක් තමයි එයා කරලා තින්නේ. එතකොට ඒක හැමෝම දැන් ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි. මේක YouTube එකේ එකම එක වීඩියෝ එකයි තියෙන්නේ. ඉතින් මේකේ මට දැන් ප්‍රූෆ් පෙන්වන්න විදියක් නැහැ. මම මේ channel එකේ නම කියන්නම්. ඔයා මම මේ කියන්නේ බොරුවක් නම් ඒකේ ප්‍රූෆ් තියෙනවා ඒ channel එකේ. ඒක ගිහලා බලන්න පුළුවන් සහ මම මේ වීඩියෝ එක ඉවරනාට පස්සේ මම මේක earn කරාට පස්සේ ඔයාට තව වීඩියෝ එකක් ගේනවා. අන්න ඒකේ මම ප්‍රූෆ් පෙන්නන්නම් මේ සයිට් එකේ සහ ඇප් එකේ. මේ ඇප් එකයි සයිට් එකයි කියලා දෙකක් තියෙනවා. මේකේ නම මම කියන්නම්. දැන් මේක මේ රෙජිස්ටර් වෙන process එකට අපි යමු ඉස්සරහට. අන්න ඉතින් මම නම කියන්නම්. ඔයාගේ ලංකාවේ දින ඕනම SIM එකකට මේක මොබයිල් top up එකක් ගන්න පුළුවන්. එහෙනම් රීලෝඩ් එකක් ගන්න පුළුවන්. මේකේ Mobitel ද Hutch ද Airtel ද Dialog ද ඕන මේකට පුළුවන්. ඉතින් ඔයාගේ මේකේ බැංකුවටම ගන්නවා නම් කොහොමද කියලා මම කියන්නම් ඉස්සරහට. සහ තව එකක් කියන්න ඕන ඔයා රට ඉන්නවා නම්. ඒ කියන්නේ ඔයා රට ඉන්නවා නම් මේකේ ඔයාට ගෙවන ගාණ ඉතාමත් වැඩි. එක ටාස්ක් එකකට ඔයාලා ඩොලර් 10ක් විතර ගෙවන්න පුළුවන්. ඇමරිකාවේ එංගලන්තේ ඔය රට ඉන්නවා නම් ඔයාට අනිවාර්යෙන් ඒ වැදින ෆුඩ් සිටි වෙන වෙන නම් නෙදීනේ. අපේ ලංකාවේ තියෙන කීල්ස් කාගීල්ස්නේ. එතකොට රට ඉන්නවා නම් මේක සුපිරිම ඇප් එකක් කරනවා නම් ඔයා කරනවා නම් දැන් අපි මේ කතා කරමු මේකට කොහොමද අපි රෙජිස්ටර් වෙන්නේ කියලා. රෙජිස්ටර් වෙන process එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාට මේකේ ප්‍රීමිස් කියලා ඔයාලට ගහගන්න පුළුවන් මේ Google එකට ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා ඔයාලට ප්‍රීමිස් කියලා සර්ච් කරාම මේක එනවා. ඊට පස්සේ මෙතන app language එක එනවා. ඉතින් ඉංග්‍රීසි දෙනවා. ඉංග්‍රීසි තමයි මේකට යූස් කරන්නේ. මම දැන් මේ ඉංග්‍රීසි සිංහල නම් මම හිතන්නේ මේක කරන්නේ නැද්ද කොහෙද? ඉංග්‍රීසි තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයු ලොකේෂන් දිනවා මෙතන allow only while using the app කියන එක දෙන්න ඕන. ඊට පස්සේ call permission මෙතන allow දෙනවා. delete දුන්නත් කමන්නේ allow දෙනවා මම. ඊට පස්සේ මෙතන ඔයාගේ gender එක අහනවා. ඉතින් මෙතන mail කියලා දෙනවා මම. mail දුන්නාට පස්සේ ඔයාගේ එක ප්‍රශ්න වගේ දේවල් අහන්නේ මුලින්ම. ඉතින් අන්න ඒ ටික ඔයාලට පුළුවන් මේක ස්ලේසි දේවල් ටිකක් තියෙන. ඉතින් ඒ ටික බොරු දුන්නත් කමන්නේ. දුන්නාට පස්සේ ඔයාගේ මෙතන permission මෙතන තියෙනවා location එක allow කරන්න ඕන. allow all the time කියන එක click කරගන්න. allow all the time කියන එක click කරගත්තට පස්සේ මෙන්න මේක මේ වගේ එකක් එනවා. ඒක අයින් කරලා දාන්න. මතක ඇතුව allow all the time කියන එක ඔයා click කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මෙන්න මෙතන map එකකට load වෙයි. ඉතින් ඔයා ඉන්න ප්‍රදේශය තමයි මෙතනින් පෙන්නන්නේ. ඉතින් මෙතන ඔයා ඉන්න තැන හරියටම මෙතන මේ ලොකේෂන් එක දැන් ෆෝන් එකේ ලොකේෂන් උඩ තියෙනවා. අන්න ඒක ලෝ කරගන්න අනිවාර්යෙන් එකට දාගන්න. දාගත්තට පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදිහට. මුලින්ම ඔයාට පෙන්නන්නේ නැහැ මං කිව්වනේ. ඔයාලා පැය ගාණක් යනවා. පැය 24ක් දවස් දෙකක් විතර යන්න පුළුවන්. ඔයාට මේක ටාස්ක් වගේ දේවල් පෙන්නන්න, සර්විස් පෙන්නන්න දවසක් විතර යනවා. ඒක මතක තියාගන්න. මේක අර කරපු ගමන් නෑ. දැන් මගෙත් මේ අද මේකට මම මේ වුණේ හින්දා
මේ මගෙත් පෙන්වන්නේ නැහැ ටාස්ක්. එතකොට මේක දැන් ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරගන්න කියලා තියෙනවා මගේ මේ තාම ප්‍රොෆයිල් එක කම්ප්ලීට් වෙලා නැහැ මේ. ප්‍රොෆයිල් එකේ තියෙනවා ප්‍රොෆයිල් කම්ප්ලීට් කියලා තියෙනවා අන්නේ අර ප්‍රශ්න වගේ දේවල් අහන්නේ. ඔයාගේ අර වයස කීයද ඒ වගේ දේවල් අහන්නේ මේ. මෙන්න මේ ටික ඔයා කම්ප්ලීට් කියලා 3ක් වෙන්න ඕන. දැන් මේ වගේ ප්‍රශ්න අහනවා මගෙන්. ඉතින් මම එන්නේ ඒවට නිවැරදි ආන්සර් එක දෙනවා. ආන්සර් කියන්නේ බොරු දුන්නක් කමන්නේ ඔය වගේ 3ම කම්ප්ලීට් කරගන්න ඕන. ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් කම්ප්ලීට් කරන් තියන්න ඕන. ඇප් ලැන්ග්වේජ් එක අහනවා සහ ඔයා කතා කරන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි දෙන්නේ ඒවට. ඔයාගේ පවුලේ කීයක් ඉන්නවද ඔන්න ඔයාගේ දේවල් ටිකක් අහන්නේ. ඇත්තම දෙන්න ඕනේ නැහැ මේතන මේ ඇත්ත දෙන්න කියලා එහෙම එකක් නැහැ මේකේ. ඔයාට මේකේ තියෙන ටික අහන්නේ. ප්‍රශ්න වලට උත්තර ටික දෙන්න තියෙන ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරගන්න. දැන් ඔන්න මගේ 3ම කම්ප්ලීට් වුණා. completed කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් reward bonus ඒවා මුකුත් පෙන්නන්නේ නැහැ. තාම මේ check back soon කියලා පෙන්නන්නේ. 24කින් ඔයා බලන්න කියලා තියෙන්නේ. ඉතින් මෙතන allow permission තියෙනවා. ඉතින් permission වලට කියලා ඔයාලට allow දෙන්න තියෙනවා. මේ permission ටික තියෙනවා. මම ඔක්කොම allow දීලා තියෙන්නේ. මේක නිකන් මුලින්ම කියන්න ඕන සහ මේක අපි location enable කරනකොට නිකන් මේ සල්ලි ගෙවන්න අපිට ආදරය කර නෙවෙයි කියන එක මතක තියාගන්න. මොකද අපි මේ product වල ඒවා ෆොටෝ ගහලා යවුවත් මේ අපිට එහෙම නිකන් ආදරයකට වගේ සල්ලි ගෙවන්නේ නැහැ නේ. මේක මොකක් හරි යටි කූට්ටු වැඩක් ඇති මෙතන. සාමාන්‍ය අපේ අර ඇඟ බේර ගන්න සහ මේ ඒකින්ද අර මුකුත් නිකන් මේ වැඩි කරන්න යන්න එපා. මේක කරන් තියෙන ටාස්ක් ඒ වගේ දේවල් ටික කරලා පාඩුවේ ඉන්න සල්ලි හම්බ වෙනවා. ඒ ටික ක්ලේම් කරගන්න එච්චරයි. එන මුකුත් ආයි කරන්න දෙයක් නැහැ. මේ තින්නේ මම දැන් පෙන්නන්නම් ඔයාලට. දැන් මගේ ටාස්ක් සර්විස් පෙන්නන්නේ නැහැ නේ. මේ ගියාට පස්සේ පැය 24ක් යන්න එපේ. දවස් දෙකක් විතර යන්න එපේ. එතකොටනේ පෙන්නන්නේ. අන්න ඒකින්ද මම මෙතන පෙන්නන්නම්. මම දැන් මේ පෙන්නන ස්ක්‍රීන් රෙකෝඩ් එක පිටරට කෙනෙක් ඇමරිකාවේ මේ YouTube channel එකකින් තමයි මෙන්න මේ පෙන්නන මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක පෙන්නන්නේ. මොකද මගේ අර පැය 24ක් ගියේ නැති හින්දා මෙන්න මේ විදිහට තමයි ඔයාලට ටාස්ක් ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන් එයාට. එයා ඇමරිකාවේ ඉන්න හින්දා එයාට මේ ටාස්ක් $9.99 තමයි සේරම පිළිවෙලට තියෙන්නේ. $6 තියෙනවා 5 තියෙනවා ඔන්න වගේ මේ ප්‍රොඩක්ට් වල දේවල් ඩීටේල් ටික දින ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඇමරිකානු ෆුඩ් සිටි වල නම් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා ලංකාවේ ඉන්න හින්දා ඔයාට මේ ටාස්ක් ටික ආවට පස්සේ ලංකාවේ ෆුඩ් සිටි වල නේම්ස් ටික තමයි ඔයාට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයා ඒ ටවුන් එකට යනවා නම් ටවුන් එකට ගියොත් විතරක් මේ ටාස්ක් එක කරන්න. ගෙදර ඉඳලා නිකන් ක්ලික් කරන්න එපා. මොකද මේ ටාස්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාට මේ ටාස්ක් එක වෙන් වෙනවා. ඒකින්ද ඔයා ටවුන් එකේ ඉන්නවා නම් කාගිල්ස් එකට ෆුඩ් සිටි එකට යනවා නම් විතරක් මේ ටාස්ක් එක ඔන් කරලා ඔයාට පුළුවන් ඒකේ අදාළ බාණ්ඩේ පික්චර් එක ෆොටෝ එකක් එවලෙම ගහන්න ඕන. එවලෙම කැමරාව ඔන් කරලා ගහන්න ඕන. මේ ආයි අර ගැලරියෙන් අප්ලෝඩ් කරලා එහෙම හරියන්නේ නැහැ. එවලෙම කැමරාව ඔන් කරලා තමයි මේ ප්‍රොඩක්ට් එකට අදාළ ෆොටෝ එක ඔයා මෙතනට දාලා සබ්මිට් කරන්න ඕන. ඊට පස්සේ එයාලා රිවිව් කරනවා ඒ ඔයා දාපු ෆොටෝ එක. ඊට පස්සේ තමයි ඔයාට අදාළ ගාණ මේ රුපියල් 300ක් නම් ඒ ගාණ ඔයාට ඔයාගේ බැලන්ස් එකට එකතු වෙන්නේ. ඔයා රට ඉන්නවා නම් මේක ගොඩක් වාසි ඔයාට එක ප්‍රොඩක්ට් එකකට ඔයාට $9ක් විතර ගාණක් මේකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම අර කිව්වනේ දැන් channel එකක් මේක ලංකාවේ කෙනෙක් මේ proof එක මේ කියන්නේ reload එකක් ගත්තා කියලා. අන්නේ channel එකේ නම දාන්න. මොකද මම link දාන්න බෑ කාගේවත් channel වල. ඔයාට පුළුවන් මේ channel එකේ name එක ගහලා මෙන්න මේ මගේ අදහස් කියන channel එක තමයි ඒකේ channel එකේ name එක. අන්නේ channel එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන්. මේ premis කියලා මේ වීඩියෝ එකක් තියෙනවා. අන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාට එයාගේ proof එක බලා ගන්න පුළුවන්. මම proof පෙන්නන්නේ නැතුව එයාගේ අනුන්ගේ එකක් කියනෝනේ. මම මේ කියන්නේ දැන් මම අදනේ මේකට register වුනේ. ඒකට පෙන්නන්නේ නැහැ. දැන් මම proof කරන්න තෝරන මම මේක earn කරලා ඔයාට වීඩියෝ එකක් පෙන්නන්නම්. ගේන්නම් ආයි. ඔයාට පුළුවන් එයාගේ වීඩියෝ එකට ගිහිල්ලා මේක ඇත්තද බොරුද කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මම මේ කිව්වේ. සහ ඔයාට තව දෙයක් කියන්න ඕන. මේක ඔයා මේ බැංක් එකට withdraw ගන්නවා නම් ඔයාට ගන්න පුළුවන් direct bank බෑ මේකේ. PayPal හෝ Payoneer හරහා තමයි ඔයාලට $5ක් හෝ 20ක්. ඒ කියන්නේ මිනිමම් එක 20ක් විතර තියෙනවා Payoneer වල නම් මම හිතන්නේ PayPal $5ක්ද කොහෙද? එතකොට $20ක් විතර එකතු වුණාට පස්සේ තමයි ඔයාලට $20ක් විතර එකතු වුණාට පස්සේ තමයි ඔයාලට මේකේ withdraw එක ගන්න පුළුවන්. PayPal Payoneer හරහා. මේ ඇප් එක හොයාගන්න පට්ට ගේමක් දුන්නා. මේක හොයාගන්න පට්ටම ගේමක් දුන්නා සහ මේක කොහොමද වැඩ වෙන්නේ කියලා හොයාගන්න වෙන ගේමක් දුන්නා. ඉතින් මේක මේ ඔයාලා අර මේ බැංකුවටම ගන්න කොහොමද? අන්න ඒ වගේ කතන්දර විල්ලපු හින්දා තමයි මම මේ වීඩියෝ එක රිවිව් කරේ. දැන් ඔයාලට මේක රීලෝඩ් එකක් විතර හරි ගන්න පුළුවන් නේ. ඉතින් මේ ඒකින්ද මේ ෆීඩ්බැක් එකක් විතර subscribe කරලා set වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. subscribe කරලා එහෙනම් set වෙන්න like එකක් දාන්න. අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් මේ වගේ apps තියෙනවා නම් මම තව හොයලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට රිවිව් කරනවා. ඒකින්ද subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් brand new video එකකින් set වෙමු. හැමෝටම goodbye.